ආයුබෝවන් Union Assurance Circle of Wellbeing වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් සමගින් තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වැඩසටහන් මාලාව පුරාවටම අපිත් එක්ක එකතු වෙලා අපි මේ ජීවිතේ ආකල්ප වෙනස් කරන්න මේ අලුත් ලෝකය ජය ගැනීම සඳහා අපේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද? සෞඛ්‍ය සම්පන්න පුරුදු අලුත් කරගන්නේ කොහොමද? අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කොහොමද? සහ මේ හැම දෙයකින්ම පිරිපුන් වෙලා අපි කොහොමද අපේ යහපැවැත්ම ගොඩනගා ගන්නේ කියලා මේ වැඩසටහන් මාලාවෙන් කතා කරනවා. ඉතින් අද මේ අලුත් ලෝකයේ වැඩිපුරම කතා කරන මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට අද වැඩසටහන අපි වෙන් කරලා තියෙනවා. ඉතින් දියවැඩියා රෝගය සඳහා වැඩි අවධානයක් යොමු කරන්නට තමයි අපි අද දවසේදී සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්නට අපේ ආරාධනාවෙන් මැදිරියට අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ නිර්මාතෘ වෛද්‍ය මහේන් විජේසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී වෛද්‍ය තමාරා විජේරත්න මහත්මිය. ඔබ දෙපළම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ වැඩසටහන සඳහා ආයුබෝවන් කියලා පිළිගන්නවා. මහෙන් වෛද්‍යතුමා ඔබතුමන්ගෙන් මම අහන්නට කැමති මුලින්ම මේ දියවැඩියාව කියන රෝගේ ඇත්තටම අපේ බොඩි එක ඇතුලේ හුඟක් කම්ප්ලෙක්ස් ඇති කරනවා සංකූලතා ඇති කරනවා ඒ වගේම එදිනෙදා ජීවිතයට නොඑක් විදිහේ බලපෑම් කරන්නේ අපේ නිදහසත් සීමා කරමින් මේක ගැන කතා කරොත් එහෙනම් අපේ ශරීරයේ අනිකුත් පද්ධතීන් වලටත් මේකෙන් වෙන බලපෑම සහ මේ සංකූලතාවෙන් නැත්නම් මේ කම්ප්ලෙක්ස් එක ගැන පොඩ්ඩක් අපි කතා කරමු ආරම්භයක් විදිහට. හරි. දියවැඩියා ප්‍රශ්නය දැන් මුළු ලෝකෙම පැතිරලා ගිහිල්ලා තියෙනවා. ඒකේ දල වශයෙන් අපි ගත්තොත් මේ ශරීරය මූලිකව දුවන්නේ සීනි මත. දැන් එහි ප්‍රශ්නය වැඩි වුණොත් අධික වුණොත් අපිට ඒ කෙනාට බලපෑමක් ඇති වෙනවා. ඒක නිසා සමහර වෙලාවට ඇස් පෙනීම අඩු වෙලා සමහර වෙලාවට හෘද වස්තු වැඩ කිරීම අඩු වෙලා සමහර වෙලාවට වකුගඩු නරක් වෙලා වගේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ හැම එකකින්ම එයාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි කොහොම හරි බලන්නේ මේ ලෙඩේ ගැන සෙනගට දැනුවත් කරලා අපි පුළුවන් තරමින් මේ ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගෙන අපේ ජනගහනය ඉදිරියට යන්න. තමාරා වෛද්‍යතුමියනි දැන් මේ රෝගය පිළිබඳව හුඟක් දේවල් මේ සමාජයේ කතා බහ වෙනවා. අපි අන්තර්ජාලයට ගියොත් විශේෂ දේවල් තියෙනවා. නමුත් හැබිට් එකක් විදිහටත් අපි හෙල්ත් එක ගැන හිතන මිනිස්සු විදිහට කෑම බීමෙන් සහ බොහෝ දේවල් වලින් පරිස්සම් වෙන්නට ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අපේ ජීවිතයේ ගුණාත්මක භාවයට මේක බලපානවා. අන්තර් ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ වගේම තමයි සමාජයේ එදිනදා වැඩ කටයුතු කරගෙන යනකොට ඒ දේවල් වලට බලපානවා. ඒකට මේ ජීවිතයේ තියෙන යහපැවැත්මට සම්පූර්ණයෙන් බලපෑමක් එල්ල කරන්නට පුළුවන් මේක දීර්ඝකාලීනව ඇඟ ඇතුලේ වර්ධනය වෙනකොට. මේක ගැන අපි පොඩ්ඩක් දැනුවත් කළොත් එහෙම කෙනෙක් කොහොමද මේක ග්‍රහණය කරගන්නට ඕනේ මේක වළක්වා ගැනීමට මුලින්ම කියලා. ඔව්. දැන් දියවැඩියා සංකූලතාවලදී ප්‍රධාන වශයෙන්ම බලපානවා ඇස්වලට. ඇස්වල පෙනුම අඩු වෙලා අවසානයේ ඇස් අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම හෘද වස්තුව ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරලා හෘද රෝග එහෙම නැත්නම් බයිපාස් සැත්කම දක්වා යන්න පුළුවන්. අනිත් එක වකුගඩු රෝග වලින් වකුගඩුව අකර්මණ්‍ය කරන්න පුළුවන්. පාද වලටත් ස්නායු වලටත් බලපෑම නිසා පාද ක්‍රමක්‍රමයෙන් පාදවල සංවේදීභාවය නැති වෙලා පාද හිරිවැටීම පාදවල සුව නොවන තුවාල ඇති වෙලා ඉදිරියේදී පාදයෙන් කොටසක් හෝ සම්පූර්ණ පාදයම වගේ ඉවත් කරන්නත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ඒ වගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් යම්කිසි පුද්ගලයෙක් ඔහුගේ ජීවිතයේ ගුණාත්මක භාවය
අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් quality of life අඩු වෙනවා. එතකොට සමාජ සමග සම්බන්ධතා ඔහුගේ අඩු වෙනවා. ඒ වගේම ඔහුට මානසිකවත් ඔහුගේ පවුලේ අයටත් ඒක මානසිකව සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මානසික ප්‍රශ්න විදියට අපි ආතතිය ගොඩක් දුරට රෝගීන් අතරේ දකිනවා. ඒ වගේම සමාජ සම්බන්ධතාවලදීත් ඔවුන් පුළුවන් තරම් ඒ ක්‍රියාකාරකම් වලින් ඈත් වෙන්න බලනවා. යට හේතුව විශේෂයෙන්ම කකුලක අහිමි වුණොත්, පාදයේ කොටසක් අහිමි වුණොත්, එහෙම නැත්නම් ඇස්වල අන්ධභාවයක් ඇති වුණොත් ඔහුට සමාජයට මුහුණ දෙන්න අකමැති වෙනවා. එතකොට පුළුවන් තරම් සමාජයෙන් අයින් වෙන්න බලනවා. තමන්ගේ නිවසටම සීමා වෙන්න බලනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඩොක්ටර් මහයන් ඔබතුමන්ගෙන් මම දැනගන්නට කැමති විශේෂයෙන්ම අපි මේ සංකූලතාවය කියන වචනය අද දවසේ වැඩිපුර පාවිච්චි කරනවා. මොකද ඇත්තටම ඒක ජීවිතයට සහ අපේ රෝගී තත්ත්වයත් එක්ක බලපෑමක් කරන නිසා සෞඛ්‍යයට මේ ජීවිතයේ ඇතුලේ ඇතැම් අයට නිදන්ගත රෝගී තත්ත්ව තියෙනවා නම් මේ දියවැඩියා සංකූලතාවයත් එක්ක ඒක අපේ ජීවිතයට බලපෑම් කරන්නේ කොහොමද සහ ඒක වර්ධනය වෙන්නට නොදී අපි කොහොමද ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නට ඕනේ? මූලිකව මේ ලෙඩේ අපි පුළුවන් තරමින් මේ නොහැදී සිටීමට ප්‍රයත්න යොදවන්න ඕනේ. මොකද මෙයා මේ ලෙඩේ හැදුනට පස්සේ නවත්වා ගැනීම බොහොම අමාරුයි. අනිත් එක නවත්වා ගැනීමට තියෙන උනන්දුවත් අඩුයි අපේ ජනගහනයේ. එතකොට අපි පුළුවන් තරම් උසට සම බර පිහිටින්න, සීනි පාවිච්චිය අඩු වෙන්න, මානසික ආසතිය අඩු වෙන්න, ඒ විදිහට කටයුතු කරොත් මුලින් ඉඳන්ම කියන්නේ සමහරලාට දැන් මගේ නෝනාලගේ පවුලේ සීනි පාවිච්චිය අවුරුදු 10-12 කාලේ ඉඳන් සම්පූර්ණයෙන් අස් කරලා. ඉතින් ඒගොල්ලන්ගේ පවුලේ උදවියට එක්කෙනෙකුටවත් දියවැඩියාව නැහැ. ඒගොල්ල සුවයෙන් ඉන්නවා. ඉතින් අපි මේ ලෙඩේ ගැන අවධානයක් තියෙන්න ඕන. මේ ලෙඩේ තියෙන බැරෑරුම් ස්වභාවය දැනගන්න ඕන. මෙයාගෙන් බේරෙන හැටි අපි දැනගන්න ඕන. අන්තිමටම මේකෙන් බේරෙන්නත් ප්‍රයත්න යොදන්න ඕන. ඔව් අපි සීනි කිව්වහම අර ෂුගර් කියන concept එකම නැතුව ඒ සීනි අඩංගු කෑම ගැනත් පොඩ්ඩක් අපි උනන්දු වෙන්නට ඕනේ. පොඩ්ඩක් කියමුකෝ බලන්න. මොකද වැඩිපුරම දැන් පුරුදු වෙලා තියෙනවා එළියෙන් කනවා, ඒ health issues ඇති වෙන්න එක problem එකක් වෙලා තියෙනවා මේ හුඟක් වෙලාවට කෑමවල තියෙන නොඑක් විදිහේ රසකාරක භාවිතය සහ අපි ඒ ගැන උනන්දු නොවීම වගේ දේවල්. සීනි කිව්වහම මේවා වැඩිපුර අපේ ඇඟට එන්න පුළුවන් කෑම පිළිබඳව අපි අවධානය යොමු කරනවා නම් මොනවද ඒ විශේෂ ආහාර වර්ග? ඔව් සීනි කිව්වම සීනි හකුරු පැණි, කේක්, අයිස්ක්‍රීම්, ඔරෙන්ජ් බාලි ඒ වගේ ඒවා ගැන යම් තැකීමක් ඇතුව අඩුවෙන් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට ආස කෙනා වැඩියෙන් පාවිච්චි කරනවා, ඉල්ල පාවිච්චි කරනවා. එතකොට කවදා හෝ ඒගොල්ලන්ගේ සීනි මර්ධනය වැරදි වෙලා ලෙඩකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඔව් ඊටත් අමතරව වෛද්‍යතුමා අපි දැකලා තියෙනවා සමහර වෙලාවට කියනවා දැන් මේ හුඟක් බත් කෑවම් මේක වෙන්න පුළුවන්. එතකොට සමහරට පාන් කෑවම් වෙන්න පුළුවන්. දැන් අපි දැකිනවා හුඟක් වෙලාවට මේ වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා නොඑක් විදිහේ හාල් වර්ග. මේක කෑවට පස්සේ සීනි වලට එකතු වෙන ප්‍රමාණය අඩු වෙලාම තමයි වෙන්නේ. ওই වගේ නිෂ්පාදන ක්‍රියාවලියෙත් නොඑක් විදිහේ දේවල් ඇති වෙලා තියෙනවා. ඒක ගැන අපි මොකද එදිනෙදා පාන් කනවා, බත් කනවා, ওই වගේ දේවල් සිද්ධ වෙන නිසා ඒ ගැන පොඩ්ඩක් අපි කියමු. ඔව් දැන් මෙහෙමයි ස්වභාවයෙන් කුඹුරෙන් එන විදිහට අපි හාල් හෝ පිටි වර්ග පාවිච්චි කරොත් ඒවයින් පුළුවන් තරම් සුද්ධ නොකරපු හාලක් හෝ පිටි වර්ගයක් තමයි ශරීරයට ඔබින්නේ. ඒක නැතුව අපි සුද්ධ කරපු දේ සුදු හාල්, සුදු පිටි ඒවා පාවිච්චි කරොත් ඒවයින් එන්නා වූ ප්‍රශ්න වැඩි.
ඉතින් අපිට තව කියනවා නම් ෂෝට් කියන්නේ තව ආසාව ඇති ආහාර පාන අපි පාවිච්චි කරන්න ගියොත් සමහර වෙලාවට ඒවත් එකතු වෙලා වැරදි බතත් එකතු වෙලා වැරදි පිටි වර්ග වලිනුත් එකතු වෙලා අපිට ලෙඩ වෙන්න බලනවා. ඒ ලෙඩ වෙන්න උනහන් පස්සේ බොහෝ විට අපි කියනවා වගේ ගැලවීම බොහොම අමාරු. ඉතින් අපි කෙනෙකුට අවවාද කරනකොට අපි කිය යුත්තේ පුළුවන් තරම් ස්වභාවික ආවරණය සහිත ආහාර පාවිච්චි කරන්න. එළවලු පිණි මාළු ඒ වගේ ඒවා හොඳයි. මස් ಜಾති තෙල් වැඩි. ඉතින් ඒ විදිහට අපිම පරිස්සම් වෙන්න ඕනේ. අපේ බොහෝ විට අපේ අම්මල තාත්තලා මේකට එකතු වෙනවා. ඒගොල්ලනොත් අපිට දෙන්නේ බොහෝ විට ලෙඩ නොවන ආහාර. හැබැයි අපි එළියට ගියාම අපි කෑම කන්න ගියාම අපි යාළුවොත් එක්ක හැසිරුණාම ඔය වැරදි සේරම කරනවා. ඒක පාඩු. තමාරා වෛද්‍යතුමියනි දැන් අපි මේ කෑම පුරුදු පිළිබඳව කතා බහ කරනවා. මොකද අපි දන්නවා දැන් ඉස්කෝලවල වලත් හුඟක් වෙලාවට අර කෙටි ආහාර ලබා දෙන හින්දා මේ ෂෙඩියුල් එකක් දෙනවා ළමයින්ට මෙන්න මේ වගේ කෑම වේලවල් එවන්න කියලා. මොකද මම හිතන්නේ පුංචි කාලේ දියවැඩියාව හැදෙනවා කියන එක අපි අහලා තිබුණේ නැහැ. නමුත් අපිට දැන් ඒ වගේ දේවලුත් අහන්න සිද්ධ වෙනවා. මේ දරුවන්ට පවා දියවැඩියා රෝගය හැදෙනවා කියලා. ඉතින් කොහොම වුණත් අපේ සමාජය මේ දේවල් වලින් බේරා ගැනීම සහ ඒ අයව දැනුවත් කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. මෙතනදී අපි ලෙඩේ ගැන කතා කරනවා වගේම ලෙඩක් හැදුනහම අපිට යන වියදමත් ඉතාමත්ම වැඩි. මේ මූල්‍යමය අගයකුත් මේකට එනවා කියන එක අපි මතක් කරලා දෙන්නට ඕනේ. මොකද අපි කෑම වලට වියදම් කරනවා හොඳට කන්න ඕනේ කියලා. හැබැයි ඊට පස්සේ ඒ කන්නේ අපේ ඇඟට ගන්න දේ ඉතාමත් අහිතකරයි නම් ආයෙත් ඒක අපේ ඇඟෙන් පිට කර ගන්නට සහ හොඳ කර ගන්නට නම් අපිට සල්ලි වැය වෙනවා. ඉතින් මේ ගැනත් අපි පොඩ්ඩක් කියමු. මොකද බෙහෙත් ගන්නවා කියන එකත් ඉතින් සෑහෙන ලොකු කර්තව්‍යයක් නේ මේ කාලේ මේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක. ඔව්. දියවැඩියාව ගැන අපි සමාජයම දැනුවත් කරන්න ඕන. දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක්. දියවැඩියාව රෝගය පාලනය කිරීමක් පමණයි කරන්න පුළුවන්. ඒ දියවැඩියාව රෝගය පාලනයේදී තමන්ගේ දායකත්වය ඉතාමත්ම වැදගත්. දියවැඩියාව සාමාන්‍යයෙන් පාලනය කරන්න ඕන තමන්ම විසින්මයි. එතකොට තමන්ගේ නිවැරදි ආහාර වේලක් තමන් තෝරගන්න ඕන. අඩු සීනි තියෙන පිෂ්ඨය අඩු නමුත් පෝෂ්‍යදායී ආහාර වේලක් තමන් තෝරගන්න ඕන. නිතරම තමන් තෝරගන්න ආහාර වේලේ සීනි මට්ටම අඩු බව තමන් සිතින් සිතා ගන්න ඕන. අනිත් එක තමයි යම් විදියකින් දියවැඩියා තත්ත්වයට පත් වුණාට පස්සේ එම පුද්ගලයාට යන වියදම යම්කිසි මට්ටමකින් ඉහළ යනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ දියවැඩියා රෝගයේදී අඩුම ගානේ මාසයකට සැරයක්වත් නිරාහාර සීනි පරීක්ෂාව එහෙම නැත්නම් ෆාස්ටිං බ්ලඩ් ෂුගර් බලන්න. ඊළඟට පහුගිය මාස 3 ලේවල සීනි පාලනය HbA1c පරීක්ෂාව මාස 3කට සැරයක් කරගන්න. එතකොට ඒ වගේම නිසි පරිදි සායනවලට සම්බන්ධ වෙන්න තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඔහු හමුවන්න ඒ අදාළ කාල සීමාවේදී. ඒ වගේම ඒ සියල්ලටම ලොකු වියදමක් යනවා. ඒ වගේම අපි ග්ලූකොමීටර් දැන් සීනි ගෙදර බලනවා නම් ඒකට ග්ලූකොමීටර් කියන උපකරණය පාවිච්චි කරන්නේ. එයට ස්ට්‍රිප්ස් කියන තීරු අවශ්‍ය වෙනවා. එතකොට ඒවා සාමාන්‍යයෙන් මිල අධිකයි. ඒ සඳහා සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඒ වගේම ඉන්සියුලින් සහ බෙහෙත් පෙති වර්ග පාවිච්චියත් සාමාන්‍ය සීනි පාලනයට අනිවාර්යෙන් වැදගත් වෙනවා.
ඉන්සියුලින් අපිට රජයේ රෝහල් වලිනුත් ලබා දෙනවා. ඖෂධ වර්ගත් රජයේ රෝහල් වලින් ලබා දෙනවා. නමුත් තව සමහරු පුරුදු වෙලා ඉන්නවා පෞද්ගලිකවත් ඒවා පාවිච්චියට මිලදී ගන්න. ඒ සියල්ලටම ලොකු මුදලක් වැය වෙනවා. අවසානයේ තමන්ගේ අමාරුවෙන් සපයා ගන්න ධනයනොත් සෑහෙන කොටසක් ඒ සඳහා වැය වෙනවා. ඉතින් ඇත්තටම කියන්නම් දැන් සංකූලතා සහිතව පාද අහිමි වෙච්ච එහෙම නැත්නම් ඇස් අන්ධ රෝගිය රැකියාවක් කර කර හිටියා නම් ඔහුට ඒ සේවයනොත් අයින් වෙන්න වෙනවා. එතකොට තමන්ගේ පුද්ගලික ආදායමත් අඩු වෙනවා. පවුලේ අනිකුත් වියදම් එක්ක බැලුවහම තමන් සෑහෙන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි සමාජය දැනුවත් කරන්න ඕන දියවැඩියාව තමන්ට වැළඳිලා තියෙනවා නම් මූලික මට්ටමේදීම දියවැඩියා රෝගය පාලනය කරගන්න සංකූලතා වලට තත්ත්වයන්ට යන්න ඉඩ තියන්නේ නැතුව. සංකූලතා කියන්නේ අන්ධභාවය වගේ දෙයක් ඇති වෙනවා. එතකොට වකුගඩුව කර්මන්නේ වෙනවා. එතකොට මම කලින් කිව්වාගේ තුවාල කකුල හොඳ නොවන තුවාල ඇති වෙලා ඊට පස්සේ කකුලේ කොටසක් හෝ නැත්නම් මුළු කකුලම හරි කපා ඉවත් ගන්න වෙනවා. ඒකට ලොකු වියදමක් දරන්න වෙනවා. පහු කාලේනවත් ඒ සියලුම වෛද්‍ය පරීක්ෂණ සහ ඒ උපකරණ සහ අනිකුත් දේවල් මිලදී ගැනීමට තමන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම වගේ දේවල් තමන් මොකද කායිකව දුර්වල වෙච්ච හින්දා ඒ හැම දෙයකටම ලොකු වියදමක් තමන්ට දරන්න වෙනවා. ඒ හින්දා දියවැඩියා රෝගය මුල් තත්ත්වයේදීම පාලනය කර ගැනීම තමයි අපි හැමෝටම දෙන උපදේශය. ඕනම ප්‍රශ්නයක් දිහා බලනකොට අපිට 360ක් පේනවා නම් ප්‍රශ්නේ निराකරණය කරගන්නට පුළුවන්. ඒ හින්දා තමයි අපි විද්වතුන් සහ ඒ පිළිබඳව විද්‍යාත්මකව හදාරපු ප්‍රවීණයින් මේ වැඩසටහන සඳහා සහභාගී කරවා ගන්නේ. ඔබතුමන්ගෙන් මම දැනගන්නට කැමතියි. දැන් අපි කෑම ගැන කතා කරා, ඒ වගේ මේ ආහාර පුරුදු ගැන කතා කරා, සෞඛ්‍යයට ඒක බලපාන විදිය ගැන කතා කළා. ඊටත් අමතරව අපි එදිනෙදා ජීවත් වෙනකොට අපිට තියෙන්න ඕනේ ලයිෆ් ස්ටයිල් එකක්. මේ ලයිෆ් ස්ටයිල් එකත් මේ වගේ රෝග පාලනය කිරීම සහ ඒවා වැළඳෙන්නේ නැති වෙන්න ලොකු උදව්වක් අපිට ලබා දෙනවා. ආහාර වලට අමතරව අපි මොනවද ප්‍රගුණ කරන්නට ඕනේ මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කරා යන්න, විශේෂයෙන් දියවැඩියාවෙන් මිදිලා? ඔව්, එතකොට මම හිතන්නේ දෙවනුව වැටෙන්නේ යම් ප්‍රමාණයක කැපවීමක් ව්‍යායාම උඩ. මොකද අපි කනකොට කනවා අත දිගහැරලා, නමුත් වැඩ කරන්න අකමැති. අවුව රස්නේ කියලා වැඩ කරන්නේ, හීතලයි කියලා වැඩ කරන්නේ. ඉතින් ඒ විදිහට හිටියොත් හිමින් ඒ අසනීපයේ කරා ශරීරය යනවා. එතකොට අනිත් එක අපි දැන් ආහාර පද්ධතියේ විශේෂයෙන් අඩුපාඩු සහිත දේවල් තියෙනවා. ඉතින් එතකොටත් ආයෙ එන්නේ සීනි සහිත ආහාර, සුද්ධ කරපු පිටි සහිත ආහාර, තෙල් සහිත ආහාර, ඔය වගේ. එතකොට ඔයාලා අහයි මොනවද අපි එහෙමනම් කන්නේ, මොකද සේරම හොඳ නැහැ නේද කියලා. ඔව්. එහෙම නෙමෙයි. මේකේ හැම එකේම සීමාවක් තියෙනවා. අපි කාලා ලෙඩ වෙන්න උවමනාවක් නැහැ. අපි ඥානවන්ත රටක් ඉන්න සෙනගත් තේරෙනවා ඒගොල්ල කළ යුතු කළ නොයුතු කියලා. ඉතින් අපි ඒ වයින් තෝරා බේරාගෙන අපි වෛද්‍යවරුගෙන් ඕනනම් අහගෙන අපි ගමන යන්න ඕන ව්‍යායාමයක්, ආහාරයක් සහ වැරදි මතයක් තියෙනවා නම් අස් කරගෙන. දැන් ඔතන ලොකුම දේ මං හිතන්නේ දැනට මානසික ආතතිය. කියන්නේ අපි දියුණු වෙන්න කැමති, අපි ගයක් ගන්න කැමති, අපි වාහනයක් ගන්න කැමති. ඉතින් ඒ කැමති සේරම තිබුණට කෙරෙන්නේ ඒකෙන් කොටසක්. ඉතින් අපි ලද දෙයින් සතුටු වෙලා
මේ ගමන යන්න ඕන. ඒකයි වැඩි. ඔව් මානසික ආතතිය කියන එක ගැනත් පොඩ්ඩක් කතා කරොත් එimhe අපි හිතන්නේ සමහර වෙලාවට මේ ඒ වගේ රෝගයකට ආතතිය බලපානවා කියලා. හැදුනට පස්සේ ඒක ගැන හිතනවට වඩා ඊට කලින් හිතන එක. ඔව් ආතතිය බලපාන්නේ නැති තැනක් නැහැ. ආතතිය කියන්නේ තමුන්ගේ ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් බොහෝ විට ආතතියක් එතෙන්ට එකතු වෙනවා. අපි කැමති දේවල් බොහෝ විට හොඳ නැති දේවල්. එතකොට එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දැන් මඟුල් ගෙදරකට ගියොත් අපි මොකද්ද කන්නේ? මොනවද හොඳ? මොනවද නරක? අපි බොහෝ විට හොඳ දේ නෙමෙයි නරක දේ කණ්ඩායි පුරුදු වෙලා තියෙන්නේ. ඒක උඩින් මත්පැන් පාවිච්චි මොකද්ද මේ දුම් වැටි පානේ ඔය හැම දෙයක්ම කරලා ඉවර වෙලා අපි බේරිලා ඉඳයි හදන්නේ. ඉතින් ඒක කරන්නේ. එහෙම කරොත් කොයි වෙලේ හරි අපි ගුටි කනවා. එතකොට කැමති නෑ මේකට වියදම් අරකට රස්සාව නෑ අපි කොහොමද ජීවත් වෙන්නේ අරවද මේවද කියලා. ඉතින් හැමදේම මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි මේකේ ගැලවීම. පුළුවන් කරන්න ටිකක් අමාරුයි. නමුත් බැරි නෑ. අනිත් එක අන්තිමටම අපි ඒ විදිහට ජීවත් වුණොත් අපි බොහොම සතුටුදායක ජීවිතයක් හදාගත්ත හැකියි. ඕනම දේ ඕන දේ වැරදි දේ බැරි දේ කන්න ගියොත් කවදා හරි අමාරුයි වැටිලා අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. Union Assurance Circle of Wellbeing වැඩසටහන් මාලාවේ තවත් අර්ථාන්විත වැඩසටහනක් කරගෙන යන්නට අද දවසේ අපේ ආරාධනෙන් අපිත් එක්ක එක්වෙච්ච ශ්‍රී ලංකා දියවැඩියා සංගමේ නිර්මාතෘ වෛද්‍ය මහේන් විජේසූරිය මහතාටත් ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තමාරා විජේරත්න මහත්මියටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වැදගත් කරුණු ඉතාමත්ම සරලව අපේ සමාජය පෝෂණය කිරීම සඳහා දැනුවත්භාවයෙන් අවබෝධයෙන් සහ දැනුම බෙදා හදා ගැනීම සඳහා අප සමග එක් වූවට අපිට ඕනේ හැමදාමත් ස්වීට් පර්සනැලිටි එකක් වෙන්න. හැබැයි ඒ ස්වීට්නස් එක පර්සනැලිටි එකට එකතු කරගෙන සෞඛ්‍යයට එකතු කරගන්නේ නැතුව ඊටමත් හොඳ ජීවන යහපැවැත්මක් සඳහා ව්‍යායාම කරලා ඊටමත් සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ඒ ආහාර පුරුදු ජීවිතයට එකතු කරගෙන මේ ලබා දුන්න ඒ අදහස් වලින් පෝෂණය වෙලා අපි දැනුවත් සමාජයක් වගේම සෞඛ්‍යෙන් ඊටමත්ම පෝෂණය වූ ඊටමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හිමි සමාජයක් බිහි කිරීම සඳහා එකතු වෙමු. එහෙම තවත් ලස්සන වැඩසටහනකින් එක්වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතියි අප සමග එකතු වුණාට. ආයුබෝවන් කියලා සමුගන්නවා.